හලෝ සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා දේව YouTube channel එකට එකතු වෙලා ඉන්න හැමෝම. ඉතින් මම කලින් වීඩියෝස් වල කියලා දුන්නා ඔයගොල්ලෝ කොහොමද Sprout Gigs account එකක් හදලා ටාස්ක් එකක් කම්ප්ලීට් කරලා සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඔයාලා කලින් වීඩියෝස් බලලා આવොත් ඔයාලට Sprout Gigs account එකක් හදන තැන ඉඳලා ටාස්ක් එකක් කරන තැනට එනකන් හරි ස්ටෙප් ටික මේ විදිහට අනුගමනය කරන්න පුළුවන්. ඉතින් මේ ස්ටෙප් මේ විදිහට අනුගමනය කරොත් ඔයාලට Sprout Gigs එක හරහා සාර්ථකව මුදල් හොයන්න ආරම්භ කරන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ කොහොමද ඔයා Sprout Gigs එකේ වාගේ ID verification එක කරගන්නේ කියලා. ඉතින් කලින් ඉස්සර ඒ කියන්නේ අවුරුද්දකට දෙකකට විතර කලින් Sprout Gigs එකේ ID verification එකක් ඉල්ලුවේ නැහැ. මොකද ඒ කාලේ සෙනඟ ගොඩක් අඩුයි. මොකද account දෙක තුන හදන්න ගියේ නැහැ. ඉතින් දැන් ඒක සම්පූර්ණ වෙනස් වෙලා account දෙක තුන මිනිස්සු හදන්න පටන් අරන් තිනවා. ඉතින් අන්නේ ප්‍රශ්නට විසඳුමක් විදිහට තමයි Sprout Gigs එක මේ ID verification එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නොකර බලමු කොහොමද මේ ID verification එක කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයාලට පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. වීඩියෝ එක අවසානයේ ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු comment කරන්න. වීඩියෝ එක අවසානයේ ඔයා මේ වීඩියෝ එක ගැන පැහැදීමක් ඇති වුණා නම් මේ වීඩියෝ එකෙන් උදව්වක් ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි වීඩියෝ එකට යමු. කොහොමද ID verification එක හරියට කරගන්නේ? ඒ විස්තර ටික අපි වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ Sprout Gigs එකට ආවට පස්සේ මේ විදිහට තමයි dashboard එක බලාගන්න පුළුවන් වෙන්නේ. මොකද ඔයාලා දැන් account එක හදලා. ඉතින් අපි දැන් බලමු කොහොමද verification එක කරන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝස් වල ගේද්දි මගේ balance එක ගොඩක් අඩු මට්ටමේ තිබ්බේ. දැන් මම earn කරන්න පටන් අරන් මේ වෙනකොට මගේ balance එක මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන $4කට කිට්ටු වෙන්න මුදලක් මම මේ වෙනකොට earn කරලා තිනවා. මේක ටාස්ක් පොඩි ටාස්ක් තමයි කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ පුංචි ටාස්ක් කම්ප්ලීට් කරලා සාමාන්‍යයෙන් ලොකු මුදලක් දවසකට $2ක් වගේ මුදලක් 2-3ක් අතර වගේ මුදලක් දවසකට හොයාගන්න අනිවාර්ය හැකියාව තියෙනවා. මේක පටන් ගත්තොත් මේක ලංකාවේ ගොඩක් දෙනෙක් මේක කරනවා. ලංකාවේ මේ වෙනකොට e-money වලින් සල්ලි හොයන 50%කට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ Sprout Gigs එක තුල වැඩ කරනවා. එහෙනම් අපි යමු කොහොමද ID verification එක කරන්න කියලා බලන්න. ඉතින් යනවා ඔයාලා මෙන්න මේ wallet කියන එකට ගියාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා ඔයාලට withdraw කරන්න නම් අනිවාර්යයෙන්ම ID verification එකක් අවශ්‍යයි කියලා. ඉතින් මෙතනදී මේගොල්ලෝ කියලා තියෙනවා මේ බලාගන්න පුළුවන් withdraw කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම ID එක verify කරලා තියෙන්න ඕනේ කියන එක මේගොල්ලෝ මෙතන පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඉස්සර Sprout Gigs පාවිච්චි කරපුවා Picocus පාවිච්චි කරපුවා දන්නවා මොකක්ද මේකේ withdraw කරන්න තිබ්බ procedure එක. ඉතින් දැන් ඒක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. withdraw methods වෙනස් වෙලා තියෙනවා. withdraw කරන්න අවශ්‍ය වෙන කොන්දේසි වෙනස් වෙලා තියෙනවා. ඉතින් දැන් අනිවාර්යයෙන්ම ID verification එකක් ඕනේ. මේක withdraw කරන්න බෑ නැත්තම්. ඉතින් ඔයාලට ID verification එක කරන්න මෙන්න මෙතන ඉරි කැලි තුන උඩ එකපාරක් ක්ලික් කරගන්න. මෙතන account setting තියෙනවා. account කියන එකට ආවට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතන ID KYC කියලා එකක් තියෙනවා. අන්න එතන ක්ලික් කරගන්න. ඉතින් මෙතනින් ඔයාලට සම්පූර්ණයෙන් ID verification එක මෙතන තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් මෙතන මේගොල්ලෝ මේක අපේ ස්ටේටස් ටික පෙන්වනවා. ඒ කියන්නේ අපි දැන් මෙතනින් කරලා තියෙන verification set එක. ඉතින් අපි මෙතනින් කිසිම එකක් තාම කරලා නැහැ. ඉතින් මෙතනින් ඔයාගේ information ටික complete කරගන්න. personal identity information. ඒ කියන්නේ identity card එකේ තියෙන විදිහටම ඔයා මෙතනින් ඔයාගේ information ටික type කරගන්න. ඉතින් මෙන්න මෙතනින් ඔයාලා දෙන්න තිනවා government identity card එකක්. හරි. මෙතනදී ඔයාලට use කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි identity card එක. ඒ කියන්නේ සිංහලෙන් විතරක් තියෙන එක ඔයාට මම හිතන්නේ වෙරිෆයි කරගන්න පුළුවන් වෙයි කියලා. සිංහලෙන් විතරක් තියෙන ඩෙන්ටි කාඩ් එකෙන් බැරි වෙයි. ඉතින් ඔයාට ඉංග්‍රීසි ඩෙන්ටි කාඩ් එක අනිවාර්යයෙන්ම මෙතනදී පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාට ඩ්‍රයිවිං ලයිසන්ස් එක මෙතනින් යූස් කරන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඉතින් මෙතනදී ඔයාගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඩෙන්ටි කාඩ් නම්බර් එකේ තියෙන විදිහටම ෆස්ට් නේම් එක දෙන්න ඕනේ. මෙතනදී ලාස්ට් නේම් එක දෙන්න ඕනේ. ඔයාගේ උපන් දිනය දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඩෙන්ටි කාඩ් එකේ තියෙන විදිහටම අකුරක්වත් වරදින්නේ නැති වෙන්න ඇඩ්‍රස් එක මෙතනින් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක ටිකක් දිගයි නම් තමයි මෙතන ඇඩ්‍රස් 1 ඇඩ්‍රස් 2 කියලා මේකවල දීලා තියෙන්නේ. ඇඩ්‍රස් එක ටිකක් දිගයි නම් ඔයාගේ ඇඩ්‍රස් එකේ පළවෙනි භාගයක් වගේ මේ ඇඩ්‍රස් 1 කියන එකට දීලා ඊටු භාගය ඇඩ්‍රස් 2 එකට දෙන්න. ඊට පස්සේ මෙතන සිටි එක දෙන්න පුළුවන්. ඔයාගේ ගම ඇත්තන නගරය මෙතනින් තමයි දෙන්න තියෙන සිටි කියන තැනින්. ඉතින් මෙතන ස්ටේට් කියන්නේ ඔයාගේ පළාත. හරිද? මෙතන ස්ටේට් කියන්නේ ඔයා ඉන්න පළාත. වෙස්ටර්න් නම් වෙස්ටර්න් එහෙම. හරි. ඉතින් ඊට පස්සේ මෙතන country කියන්නේ රට. ඊට පස්සේ postal code එක ඔයාගේ city එකට අදාළ postal code එක ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයක හොයාගන්න විදිහත් මම කියන්න. ඉතින් ඔයාලට Google එකේ ගිහින් search කරන්න තියෙනවා ඔයාගේ city එක ඊට පස්සේ postal code කියලා. මගේ නගරය තමයි බණ්ඩාරගම කියන්නේ. ඉතින් මම බණ්ඩාරගම කියලා type කරලා postal code කියලා type කරලා මෙතන enter දෙනවා.
ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බණ්ඩාරගම postal code කියලා ඉස්සරහින් උඩින්ම වෙබ්සයිට් එකක් වෙලා තිනවා. මම ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ postal code එක. ඉතින් ඔයාලටත් තියෙනවා ඔයාගේ නගරය type කරලා postal code කියලා දෙන්න. ඊට පස්සේ ඔයාගේ postal code එක සාර්ථකව ඔයාලට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් යන්නේ ඒ විස්තර ඔක්කොම දීලා ඉවර වුණාට පස්සේ මෙතන save personal identification කියලා තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ set එක ඔයා personal identity information කියන set එක ඔයාගේ හරි. දැන් ඊළඟ set එකට අපි යන්න ඕනේ. identity document තමයි මෙතනින් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාගේ identity card එකේ ඉස්සරහා ඡායාරූපයක්, ඒ වගේම identity card එකේ පිටිපස්සේ ඡායාරූපයක් ලබා දෙන්න තියෙනවා. එහෙම ලබා දෙද්දී ඔයාගේ identity card එකේ ප්‍රමාණයට කැමරාව තියාගන්න. ඒ වගේම කිසිම බොඳවීමක් වගේ දෙයක් නොවෙන්න වගේ බලා ගන්න. quality එක හොඳ quality එකෙන් තියෙන්න ඕනේ. ඒ වගේම identity card එකේ file size එක උපරිම MB 2ක් වගේ ප්‍රමාණයක් තියාගන්න ඕනේ. ඊට වඩා වැඩි නම් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකකට ගිහින් මොකක් හරි වෙබ්සයිට් එකකට ගිහින් ඔයාගේ identity card එකේ ෆොටෝ එක resize කරගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් MB 2කට අඩුවෙන් අනිවාර්යෙන් auto resize වෙනවා වෙබ්සයිට් එකකින්. ඒ විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඒ දෙක දෙන්න. ඊට පස්සේ මෙතන upload identification document කියලා තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඒක pending වැටේ අනිවාර්යෙන්. මම හිතන්නේ සතියක් වගේ කාලයක් ඇතුළත මේගොල්ලෝ verify කරයි. ඊට පස්සේ selfie එකක් upload කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මෙතන උඩ දුන්න identity එක තියෙන්නේ. උඩ දුන්න identity එක අතේ තියාගෙන identity එක ඉස්සරහා ප්‍රදේශය පේන්න ඔයාගේ මූණත් අල්ලලා selfie එකක් ගන්න. selfie එකක් කියන්නේ වෙන කෙනෙක්ට ගහන්න කියන්නේ. ඒ කියන්නේ ඔයා අල්ලන් ඉන්න ඕනේ කලින් දුන්න front එක, ඒ identity එකේ front එක පේන විදිහට ඔයා identity card එක අල්ලන් ඉන්න ඕනේ. ඔයාගේ මූණත් පේන්න ඕනේ. ඔයාගේ ඉන්න ප්‍රදේශයෙන් ඉහළට ෆොටෝ එකක් ගහගන්න. ඒක තමයි මෙතනින් අප්ලෝඩ් කරන්න කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන තියෙන upload selfie with ID කියලා තියෙනවා. ඒක උඩ ක්ලික් කරගන්න. ඉතින් ওই විදිහට තමයි මේකේ identity verification එක කරන්න තියෙන්නේ. හරිම සරලව මේ විදිහට තමයි verification එක කරන්න තියෙන්නේ. ඉතින් මේක වැරදුනොත් බොහෝ විට ඒකට හේතුව වෙන්න පුළුවන් වෙන්නේ ඔයා දුන්න ඩොකියුමන්ට්ස් වල ක්වොලිටි අඩුකම ඒ වගේ දේවල් තමයි මේකට ඔයාගේ ඩෙන්ටිටි එක රිජෙක්ට් වුණොත් මෙතනදී හේතු වෙන්නේ. ඉතින් එහෙම වුණොත් ඔයාගේ ඩොකියුමන්ට්ස් නැවත පාරක් ෆොටෝ එකක් ගහලා මේගොල්ලන්ට අප්ලෝඩ් කරන්න ඒ වගේ කරගන්න පුළුවන්. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි ඩෙන්ටිටි එක අපි සාර්ථකව මේ ස්ප්‍රැඩ්ගිස් එක තුල වෙරිෆයි කරගන්නේ. ඉතින් ඩෙන්ටිටි එක කලින් අලුත් අප්ඩේට් එක ගන්නවා ඩෙන්ටිටි එක වෙරිෆයි නොකර ඔයාලා කිසිම අවස්ථාවක විත්ඩ්‍රෝ මේගොල්ලෝ ලබා දෙන්නේ නැහැ. ඔයා කොච්චර මුදල් උපයලා තිබ්බත් ඔයාලට විත්ඩ්‍රෝවල් එක ඩෙන්ටිටි එක වෙරිෆයි කරාට පස්සේ තමයි දෙන්නේ. මම හිතන්නේ මේගොල්ලෝ ඩෙන්ටිටි එක අපි අප්ලෝඩ් කරාට පස්සේ විත්ඩ්‍රෝවල් ලබා දෙයි බොහෝ දුරට. වෙරිෆයි වෙනකන් ඉන්න ඕනේ නැති වෙයි. ඒකට ආරංචි වෙන තොරතුරට අනුව ඔයා ඩෙන්ටිටි එක අප්ලෝඩ් කරපු සැනින් ආර විත්ඩ්‍රෝවල් අවైలබල් වෙනවා. ඉතින් මම තාම යාළුවනේ ඩෙන්ටිටි වෙරිෆිකේෂන් අප්ඩේට් එක ආවට පස්සේ ස්ප්‍රැඩ්ගිස් එකේ වැඩ කරලා නැහැ. මම හිතන විදිහට බොහෝ විට මේගොල්ලෝ ඩෙන්ටිටි එක අපි අප්ලෝඩ් කරාට පස්සේ විත්ඩ්‍රෝවල් අවైలබල් කරයි. එහෙම නැත්නම් ඔයාට මාසයක් වගේ බලන් ඉන්න සිද්ධ වෙනවා මේක ඩෙන්ටිටි එක වෙරිෆයි කරනකම්. බොහෝ දුරට මම හිතන්නේ සතියක් වගේ කාලයක් ඇතුළත ඩෙන්ටිටි එක වෙරිෆයි කරයි. ඉතින් ওই විදිහට තමයි අපි ඩෙන්ටිටි එක වෙරිෆයි කරන්නේ සාර්ථකව. කිසිම වරදක් මෙතනදී සිද්ධ වෙන්නේ නැහැ. ඔයා කිසිම account duplicate account තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී තමයි ඔයාගේ account එක suspend කරන්නේ. මෙතනදී ඩෙන්ටිටි එක කලින් account එකක ඔයා අප්ලෝඩ් කරපු ඩෙන්ටිටි වලට සමානයි නම් එතනදිත් ඔයාගේ account එක suspend වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න කරගන්න හදන්න එපා. මම ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන් කියනවා account එක suspend නොකරගෙන ඔයාගේ ස්ප්‍රැඩ්ගිස් account එක කොහොමද හරියටම මේන්ටේන් කරගෙන යන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකේ හරියටම කියලා දෙන්නම්. ඉතින් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ලබා ගත්තා නම් වීඩියෝ එකට like එකක් කරන්න. ඒ වගේම comment එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් අදට සමු ගන්නවා සුබ දවසක්.